ඔන්න එහෙනම් තුපිට කන්න මම ගෙනාවා නියම රෙසිපියක්. මේක බිත්තර රෙසිපියක්. මම අද රැයට කන්නේ බිත්තර. මේකට දාන්නේ අපි ගන්නවා මී කිරි ටිකක්. දානවා ලුණු ටිකක් දාගන්නවා. කම්බිරිස් ටිකකුත් දාගෙන උඩට කවලම් පාරක් දාගන්නවා චොකෝ ගාලා. හොඳට කවලම් කරගන්න ඕනේ මෙන්න මේ වගේ. පේනවනේ හොඳට. මේක ඇත්තට හදාගන්නේ මට අද රැයට කන්න. බලන්න කෑවත් එකයි නැතත් එකයි. ඒ උන්ට බලපල්ල මේක. මේක හොඳයි. හරි මෙන්න මෙහෙම කවලම් කරගෙන ඉවර වෙලා පෑන් එකක් අරගෙන තෙල් චුට්ටක් දානවා මෙන්න මෙහෙම දාගත්තා. බිත්තරයක් දැම්මා. තව බිත්තරයක් දානවා. නිකන් බිත්තර බද ගන්න උඹලා හැමෝම දන්නවා ඇති කියලා මං හිතනවා. මෙන්න මෙහෙම බදගත්ත මිරිස් කරල් දෙකකුත් දාගන්නවා. පොඩ්ඩක් බතකින් තියෙනවා නම් හොඳයි. ලුණු කුට්ටයක් මිරිස් කුට්ටයක් කියගත්තා. නොයි විදියට මේක බැදෙනවනේ. බැදුනට පස්සේ මේක පැන් එකකින් බාලා ඊට පස්සේ දානවා තෙල් ටිකක් දාගත්තා. බටර් ටිකක් දාගත්තා. සුදු ලුණු ටිකක් මෙන්න මෙහෙම ගාගත්තා. කලවම් කරා. මිරිස් කෑලි ටිකක් කලාගත්තා. දැන් හොඳට කලවම් කරනවා මේ මිරිස් කෑලි ටික වැදෙන්න. ඔන්න මෙන්න මෙහෙම. දැන් භාජනයක් ගත්තා. මී කිරි ටික තියෙනවනේ. ඒක දාගත්තා මෙන්න මෙහෙම. මේක හොඳට අතුරු ගන්න ඕනේ මේකේ. අතුරුගෙන අර බිත්තර දෙක මේකට දාගත්තා. මිරිස් කරල් දෙක දෙපැත්තෙන් තිබ්බා. මේක නිකන් ලස්සනට තියන්නේ. ඉතින් දෙයක් නෑ වෙන. ඊට පස්සේ අර අපි බෙදගත්ත චිලි ඔයිල් එක මේකට හලා ගත්තා. මෙන්න මේ විදිහට. දැන් මම පාන් කන්න යන්නේ.